මේ කොටස පටන් ගන්නේ තුන් කට්ටුව කොහොම හරි කන්ද නැගලා ගුරුවරයාගේ මත්පැන් ගබඩාවට එන එකෙන්. මෙයාලට මගදී පොද වැස්සකටත් මුහුණ දෙන්න වෙනවා. ඒත් කොහොම හරි මේ තුන් දෙනා මත්පැන් හංගලා තියෙන ගුහාවට ඉර බහින්න කලින් ළඟා වෙනවා. ගුහාව ඇතුළේදී ඔටුන්න හිමි කුමාරයයි ඔහුගේ හොඳම යාළුවයි තනි වුණ අවස්ථාවකදී ඔටුන්න හිමි කුමාරයා හොඳම යාළුවාගෙන් අහනවා, ඔයාට මේ ගෑනු ළමයව මතකද? නෑ තමයි. ඒ වුණ අමාත්‍යවරයාගේ ඒ කිව්වේ රටේම පෝසත්ම වංශාධිපතිවරයාගේ දියණියගේ සේවිකාව කියලා. මේ කහපු සුවින් ඒ කිව්වේ ඔටුන්න හිමි කුමාරයාගේ හොඳම යාළුවා. අතීත සිද්ධියක් මතක් වෙනවා. ඒ මේ කුමාරවරු දෙදෙනා වංශාධිපතිවරයාගේ අවසන් පණිවිඩය ලබා දෙන්න ගිය මොහොතේ සිදුවීමක්. ඇත්තටම ඔටුන්න හිමි කුමාරයාට කුමරිය හම්බ වෙන්න කලින් කුමරියව දැකලා තිබුණේ සූයින්. ඔහු කුමරිය දිහා ඈතින්දන් බලාගෙන ඉන්නවා ඒ කුමරිය ඔටුන්න හිමි කුමරා හමු වෙන මොහොත දක්වාම. ඒ අවස්ථාවේ ඔටුන්න හිමි කුමරා කුමරියගේ අත් දෙක අල්ලාගෙන ඇයව සනසනවා. ඒ වෙලාවේදී සූවින්ට ඕන වෙනවා ඔටුන්න හිමි කුමරා වෙනුවට එතනට ගිහින් කුමරියගේ අත් දෙක අල්ලාගෙන ඇයව සනසවන්න. කොහොම හරි මේ ගුහාවේ තිබිලා මෙයාලට හොයාගෙන ආපු මත්පැන් වර්ගය හම්බ වෙනවා. කොහොම හරි ඔටුන්න හිමි කුමාරයා මාව මතක නැද්ද කියලා නැවත කුමාරිකාවගෙන් විමසනවා. කුමරිය ප්‍රශ්නේ මග අරිනවා. සූවින් එළියට ගිහිල්ලා ගිනි මෙලයකට අවශ්‍ය දර රැගෙන එනවා. කුමරිය කියනවා, හොඳ වෙලාවට ඔබ සිටියේ. මා සීතලේ මැරෙන්න තරම් සිටියේ කියලා. එතකොටම සූවින් ඔහුගේ පිට කබාය ගලවනවා. කුමරිය මේ වෙලාවේ හිතන්නේ ඔහු ඇයට පිට කබාය දීමට යනවා කියලයි. ඒත් සූවින් පිට කබාය ගිහින් ඔටුන්න හිමි කුමාරයාට පලන්දනවා. කුමරිය මෙවැනි අවස්ථා කීපයක්ම නිසා ඔටුන්න හිමි කුමාරයාටයි සූවින්ටයි විහිළු කරනවා ඔබ දෙපළගේ සම්බන්ධකම මිත්‍රකමකට එහා ගිය දෙයක් කියලා. කොහොම හරි කුමරියට නිින්ද යනවා. කුමාරවරු දෙදෙනා පුදුම වෙනවා පිරිමි දෙදෙනෙකු සමග තනියම ඉද්දි මෑට කොහොමද මෙහෙම නිින්ද යන්නේ කියලා. කොහොම හරි කුමාරවරු දෙදෙනා මෑව ආරක්ෂා කරමින් කුමරිය දෙපැත්තේ නිදා ගන්නවා. මම කලින් කිව්වනේ හොරු කණ්ඩායමේ නායකයා පරවියෙක් අතේ පණිවිඩයක් එව්වා කියලා. ඒ පණිවිඩයේ වල තිබුණේ අර කුමන්ත්‍රණකරුවන් දෙපළගෙන් යුද කටයුතු බාර ඇමතිවරයාගේ පුතා නැතිව අනෙක් පුද්ගලයාට. ඔහු රජුගේ උපදේශකයයි. ඒ පණිවිඩයෙන් කියනවා ඔටුන්න හිමි කුමාරයා ලී සංහියෝ ගුරුතුමාව හම්බ වෙන්න ගිය බව. ලී සංහියෝ ගුරුවරයා කියන්නේ අර ඔටුන්න හිමි කුමාරයා මුණ ගැහෙන්න ගියපු ගුරුවරයාගේ නම. ඔහු පිටුවහල් කරපු ගුරුවරයෙක්. ඔහු පිටුවහල් කිරීමට හේතුව තමයි රජතුමාගේ වැරදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම. මේ හේතුව නිසා රටවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූවෙක් තමා මේ ගුරුවරයා. ඒට ප්‍රතිඵලය වූයේ ඔහුව රජවාසලින් පිටුවහල් කිරීම. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාජ සභාවේ වෙන දෙයක්. රජතුමාට ඕන වෙනවා ඔටුන්න හිමි කුමාරයා ආගිය තැන් ගැන දැනගන්න. කොහොම හරි මේ වෙලාවේ රජතුමාට ඕන වෙනවා ඔටුන්න හිමි කුමාරයාව රජ සභාවට ගෙන්වන්න. ඒත් ඔහු තමන්ගේ තොරතුරු වසන් කරමින් රටවැසියාගේ ජීවන තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නික්ම ගොස් ඇති බව සේවකීන් කියා සිටිනවා. මින් කෝපයටපත් රජු වහාම ඔටුන්න හිමි කුමාරයාව තමන් ඉදිරියට ගෙන එන්න ලෙස අණකර සිටිනවා. රජතුමා මේ සඳහා ආයුධ සන්නද්ධ බටයින් පවා යවනවා. ඔටුන්න හිමි කුමාරයාව රැගෙන එන්න ආයුධ සන්නද්ධ බටයින් යැවූ බව රැජිනට ආරංචි වෙනවා. රැජින ඔටුන්න හිමි කුමාරයාට සේවය කරන සේවකයන්ගෙන් තදින් විමසනවා කුමාරයා කොහෙද ඉන්නේ කියලා. කුමාරයා පිටුවහල් කර ගුරුවරයාව හමු වෙන්න ගිය බව දැනගන්න රැජින කුමාරයා මුහුණ දී ඉන්න අනතුර වටහා ගන්නවා. රාජකීය නීතිය අනුව රජු පිටුවහල් කළ පුද්ගලයෙක් සමග හොර රහසේ සම්බන්ධතා පැවැත්වීම මරණය ලං කර දීමට හැකි වැරැද්දක්.
මෙතනදී වහාම ක්‍රියාත්මක වන රැජින රජුට අවශ්‍ය ඔටුන්න හිමි කුමාරයා පිටුවහල් කළ ගුරුවරයාගේ නිවසේ සිට අල්ලා ගැනීමට බව තේරුම් ගන්නවා. ඒ නිසා රැජින වහාම තමාට විශ්වාසවන්ත බටපිරිසක් යවනා ඔටුන්න හිමි කුමාරයාව රැගෙන එන්න. මේ අතර උදෑසනම තුන් කට්ටුවේ මත්පැන් මුට්ටිය රැගෙන ගුරුවරයා හමු වෙන්න එනවා. ගුරුවරයා කියනවා ඔටුන්න හිමි කුමාරයාගෙනුයි කුමරියගෙනුයි එක අයෙක්ට පමණයි Tamanගේ ඉල්ලීම සපුරා ගැනීමට හැකිවන්නේ කියලා. කුමරිය මේ අවස්ථාව ඔටුන්න හිමි කුමාරයාට ලබා ගන්න ඉඩ දෙනවා. කුමරිය කියනවා ඇයට කොහොමත් නගරයට යන්න තියෙනවා. ඇය සේවය කළ වංශාධිපතිවරියගේ මරණ සංවත්සරයට සහභාගී වෙන්න තියෙනවා කියලා. ඒ හින්දා ඇයට තවදුරටත් හොකී තරඟයට සහභාගී වෙන්න නොහැකි වෙන බව කියනවා. ඔටුන්න හිමි කුමාරයා ඊට ප්‍රතිඋපකාර විදියට සංග්‍රහයක් කරන්න නගරේ ආන්ගේ නවාතැනට එන්න කියලා ආරාධනා කරනවා. ඔටුන්න හිමි කුමාරයා අවසානයේදී ගුරුතුමාගෙන් අහන්න ආපු ප්‍රශ්නය අහනවා. ඔහුගේ ප්‍රශ්නය වුණේ මේකයි. අපේ ගෙදර මිනිස්සු බැටළුව ඇති කරනවා දඩයම් බල්ලොන්ගේ උදව්වෙන්. එක දවසක් මේ දඩයම් බල්ල ගොඩට වෘකයෙක් එනවා. වෘකයා දඩයම් බල්ලෙක්ගෙන් පැටියෙක් ලබනවා. ඒ මිශ්‍ර පැටිය දඩයම් බල්ලෙක් වගේ බැටළුව හොඳට බලා ගනීද කියලා කුමාරයා අහනවා. ගුරුවරයා කුමාරයාට පිළිතුරු දෙනවා ඒක තීරණය කරන්න ඕනේ ඒ මිශ්‍ර පැටියා තමයි කියලා. කුමාරයා තවත් ප්‍රශ්නයක් අහනවා. ඒත් බැටළු රැළ මිශ්‍ර බල්ලාට බයයි. මේ මිශ්‍ර බල්ලාට අන්තිමේටම මොකක් වෙයිද? ඌව එළියට දායිද? නැත්නම් මරලා දායිද කියලා කුමාරයා ගුරුවරයාගෙන් අහනවා. මේ ප්‍රශ්නයෙන් ගුරුතුමා මේ ඉන්නේ ඔටුන්න හිමි කුමාරයා කියලා හඳුනා ගන්නවා. මේ අතර රැජිනගේ බටයින් හා රජුගේ බටයින් දෙගොල්ලෝම ගුරුතුමාගේ නිවසට පැමිණිලායි තියෙන්නේ. කොහොම හරි ගුරුතුමාගේ උදව් වෙනුයි කුමරිය ඇතුළු ශිෂ්‍යයන්ගේ උදව් වෙනුයි ඔටුන්න හිමි කුමාරයාට රැජිනගේ බටයින් සමග පැන ගන්න හැකි වෙනවා. ඔටුන්න හිමි කුමාරයා රජු බැහැ දකින්න යනවා. ඒ හොඳටම වෙරිමතින් සිටිනවා වගේ රඟපෑමක නිරත වෙමින්. රජු ප්‍රශ්න කරනවා කුමාරයාගෙන් කොහෙද ගිහින් හිටියේ කියලා. ඒත් කුමාරයා ඒ ප්‍රශ්න වලට සාර්ථකව බොරුවෙන් පිළිතුරු දෙනවා. රජතුමා පිළිතුරු දෙනවා කුමාරයාට ඔබ ටිකක් හරි මෝඩුණා නම් ඔයා මැරෙන්න උනත් ඉඩ තිබ්බා කියලා. මෙතනදී අපට පෙනී යනවා රජු කුමාරයාව Tamanගේ සීසුන්ට තර්ජනයක් ලෙස සලකන බව. මේ අතර රැජිනට සූවින්ව හමු වෙනවා. රැජින සූවින්ට දැඩි කම්මුල් පාරක් දෙනවා. ඔටුන්න හිමි කුමාරයාව පිටුවහල් කළ ගුරුතුමාව හමු වීමට රැගෙන ගියපු එකට. මෙහිදී අපට තේරෙනවා රැජින සූවින්ව විශ්වාස කරන්නේ නැහැ ඊතරම් කියලා. ඇය ඔහුට දෝෂාරෝපණය කරනවා මේ ලෙස කියමින්. ඔටුන්න හිමි කුමාරයාගේ වැරැද්දක් වෙනකම් බලාගෙන ඉන්නේ ඔයාගේ පවුලේ උදවිය නේද? ඔටුන්න හිමි කුමාරයාගේ සීසුන්ට බලාගෙන ඉන්නේ ඔයාද නැත්නම් ඔයාගේ අයියාද කියලා රැජින සූවින්ගෙන් අහනවා. මෙතනදී අපට එළි වෙනවා යුද කටයුතු බාර ඇමතිවරයාගේ බාල පුතා තමයි සූවින් කියන්නේ කියලා. සූවින්ට දෝෂාරෝපණය කරන දිහා ඔටුන්න හිමි කුමාරයා ඈත ඉඳන් දුකින් බලාගෙන ඉන්නවා කර කියාගන්න කිසිම දෙයක් නැතිව. මීට පස්සේ අපිට පෙන්වන්නේ ඔටුන්න හිමි කුමාරයයි ඔහුගේ හොඳම යාළුවයි කතා කර ඉන්න අවස්ථාවක්. ඔටුන්න හිමි කුමාරයා ඔහුට නිතරම සෑන් ඒ කීවේ කුමරියව මතක් වෙනවා කියලා සූවින්ට කියනවා. ඔහු කියනවා තමාගේ වරදින් වංශාධිපතිවරිය බේරා ගන්න නොහැකි වීමේ පසුතැවිල්ලත් මේකට හේතුවක් කියලා. මෙතනදී සූවින්ට පරණ මතකයක් මතක් වෙනවා. ඒ එදා කුමරියට හා වංශාධිපතිවරියට හොරු රැළ පහර දෙන්න පැමිණි අවස්ථාවේ වුණ සිදුවීමක්. ඒ අවස්ථාවේ ඔහුගේ අයියා මේ අයව බේරගන්න එනමනේ. එතකොට සූවින් දකිනම ඔහුගේ අයියා හොරු රැළේ නායකයාට හිසෙන් සංඥාවක් කරනවා. මේකෙන් සූවින් සැක කරන්න ගන්නවා තමන්ගේ අයියත් මේකට සම්බන්ධ ඇති කියලා. ඒ වුණත් සූවින් අයියාගෙන් මේ ගැන ඇහුවත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි
ඔටුන්න හිමි කුමාරයාටයි ඔහුගේ හොඳම යාළුවාටයි දෙන්නටම ඕන වෙනවා කුමරිය ගැන තවදුරටත් හොයලා බලන්න. ඉතින් මේ දෙන්නටම හොරෙන් කුමරිය ගැන හොයා බලන්න ආරක්ෂකයින් යොදවනවා. මේ අතර කුමරිය නගරයට එන්නේ පයින්මයි. මේ අතර කුමරියට පිපාසයක් දැනිලා බලද්දි ඇගේ ළඟ වතුර ඉවර වෙලා. එතකොටම ඇය ළඟට වතුර පිරි බඳුනක් රැගෙන එන අයෙක් ඇයගෙන් නොවිමසාම ඇගේ බෝතලයට වතුර පුරවා දෙනවා. ඇය පුදුම වෙනවා. ඉතින් තව ටිකකින් ඇයට බඩගින්නකුත් එනවා. බලද්දි ඇය ඉදිරියේ මන්දු නැමැති කෑම වර්ගයක් විකුණන කඩයක් තිබෙනවා. ඇයට මේ කඩෙන් නොමිලේම කෑම හම්බ වෙනවා. මේ සියල්ල කරන්නේ ඇය පස්සෙන් නොදැනෙන්න පැමිණෙන ඔටුන්න හිමි කුමාරයා. කුමාරි කුමරිය ඇගේ නිවසට යනවා. ඇගේ පියයි ඇගේ සේවිකාවයි සාදරයෙන් ඇයව පිළිගන්නවා. මේ අතර මේ සියල්ල සූවින් වහලයක් උඩට වෙලා බලාගෙනයි ඉන්නේ. කුමරියයි ඇගේ පියයි ගොඩක් කාලයකින් හමු වුන නිසා ඔවුනොවුන්ව ආදරයෙන් වැළඳ ගන්නවා. මේ නිසා සූවින්ට සැකයක් ඇති වෙනවා කුමරියගේ අනන්‍යතාවය ගැන. ඊළඟට අපිට පෙන්වන්නේ ඔටුන්න හිමි කුමාරයා කුමරියට එන්න කීපු නවාතැන්පලේ ඉඳන් කුමරිය එනකම් බලාගෙන ඉන්න හැටි. මේ අතර මිටින්ට සූයින් එනවා. ඔහු දැනගන්නවා ඔටුන්න හිමි කුමාරයාත් කුමරිය හම්බ වෙන්න පැමිණිලා කියලා. ඒත් ඔහු ඇතුළට නොගොස් එළියේ රැඳී සිටිනවා. කුමරිය මේ නවාතැන්පලට එනවා. ඇය දකින්නේ නැහැ එළියේ රැඳී සිටින සූයින්ව. ඇය නවාතැන්පල ඇතුළට ගිහින් ඔටුන්න හිමි කුමාරයාව හමු වෙනවා. මෙතන මොවුන් දෙදෙනා අතර වෙන කතා බහ එළියේ ඉන්න සූයින් අහගෙනයි ඉන්නේ. මෙතනදී කුමරිය ඇය කලින්ම ඔටුන්න හිමි කුමාරයා වංශාධිපතිවරයාගේ අවසන් වචන රැගෙන පැමිණි පුද්ගලයා ලෙස අඳුනාගත් බව කියනවා. කුමාරයා අහනවා ඇයි ඒ බව කලින් පිළිගත්තේ නැත්තේ කියලා. එතකොට කුමරිය කියනවා ඇය එම අනුතුරෙන් දිවිගලවාගත් සේවිකාව කියලා දන්නා අයෙක් වේනම් ඔහු ඇයට මැරීමට සිදුවන බව. ඒ වගේම කුමරිය කියනවා ඒ හින්දා අපි දෙන්න ආය හමු නොවී ඉමු කියලා. ඒකට කුමාරයා පිළිතුරු දෙනවා මගේ උපතම මහා ලොකු වැරැද්දක්. ඔයා මාව මැරුවොත් සතුටු වෙන්න අය ගොඩක් ඉන්නවා. ඒ හින්දා මට නිතරම හිතුණු දෙයක් තමයි මම මැරිලා යන එකමයි හොඳ කියලා. ඒත් එක පුද්ගලයෙක් ඉන්නවා මේ මුළු රාජ්‍යයෙන්ම මම මැරිලා ගියොත් මා වෙනුවෙන් අඬන්න පුළුවන්. ඒ තමයි මගේ හොඳම යාළුවා. ඒ හින්දා මට මැරෙන්න බෑ. මට බයයි ඔහු අඬයි කියලා. ඒ වුණත් කවදා හරි මට මැරෙන්න ඕන වුණොත් මම කැමති ඒක ඔයාට කියලා කරගන්න. එහෙම වුණොත් මම මැරෙන එක ගැන මට දුකක් හිතෙන්නේ නැති වෙයි කියලා කුමාරයා කියනවා. කුමරිය අහනවා ඔයා මොනවද මේ කියවන්නේ කියලා. එහෙම අහලා එතනින් පිට වෙලා යන්න හදනවා. කුමාරයා මේ වෙලාවේ කුමරියට කියනවා ඕන වෙලාවක මාව මරන්න අවසරය මම ඔබට දෙන්නම්. ඒ නිසා මට ඔයාව දිගටම හම්බ වෙන්න වෙනවා කියලා. මේ කතාව ඉතිරිය දැනගන්න මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම ගිහින් එන්නම් යාළුවනේ. ඔයාලට සුබ දවසක්.